heels දාගෙන marathon එකක් වුණත් දුවන ලෑස්තිද? ඔයා ඇවිල්ලා තියෙන්නේ හරි තැනට. අද මේ වීඩියෝ එකේ මම ඔයාලට ඔප්ෂන්ස් දෙකක් දෙනවා. ඔප්ෂන් A වර්ධයට heels දාලා ඔයාගේ ankle එක damage කරගෙන සදාකල් දුක් විඳින එක. ඔප්ෂන් B මැරතන් එකක් වුණත් දුවන්න පුළුවන් ගානට heel theory එක ඉගෙන ගන්න එක. ඔය මේ වීඩියෝ එක තාම බලනවා කියන්නේ බය වෙන දෙයක් නෑ. ඔයා ඉස්සරහට ඔයාලට තියෙන වෙඩින් එකට පාටි එකට ගිහලා බය නැතුව dance floor එකට heels දාගෙනම යන්න පුළුවන්. මේ වීඩියෝ එක වෙනකම් බලුවොත් ඔයාට heels දාගෙන මැරතන් එකක් වුණත් දුවන්න පුළුවන් ගානට මම ඔයාව train කරනවා. Why you waiting? මේ ඔක්කොම හම්බෙන්නේ කොහෙද? මගේ channel එකේ විතරයි. Yeah. මේ වීඩියෝ එකේ මම ඔයාලට heels shopping යද්දී ඔයා දැනගන්න ඕන දේවල් සහ දැනටමත් already තියෙන heels ඔයා පළඳිනකොට ඔයා දැනගන්න ඕන දේවල් කියලා දෙනවා. මේ වීඩියෝ එකෙන් පස්සේ you won't hate heels anymore. Trust me, I guarantee. Period. Heels shopping යද්දී ඔයා දැනගන්න ඕන දේවල්. මුලින්ම දැනගන්න කොහෙද ඔයා මේ heels දෙක දාන්නේ කියලා. ඔයා මේක everyday work wear එකක් විදිහට ගන්නෙ නැත්නම් ඔයා party එකකටද නැත්නම් ඔයාගේ casually brunch එකට lunch එකට වගේ දාන්නද කියන එක. එතනින් පස්සේ අපි යනවා heel height එකට. එතකොට ඔයාට යන්න පුළුවන් heel heights mainly options තුනක් තියෙනවා. Low heel, mid heel ඒ වගේම high heel. Low heel කියන්නේ mainly 1 to 2 inches වගේ. මේක ගොඩක් everyday work wear වලට casual outings වලට වගේ දාන්න හරිම සුදුසුයි. මොකද මේක හරිම comfortable ඒ වගේම elegant cute. mid heel එකට ආවම පස්සේ mid heel එකේ ගොඩක් වෙලාවට elegant ඒ වගේම comfy කියන දෙකම ඔයාට දෙනවා. high heel එකට ආවම high heel එක ගොඩක් වෙලාවට sleek, sexy, feminine vibe එකක් දෙන්නේ. හැබැයි ටිකක් මේක uncomfortable side එකේ තමයි තියෙන්නේ. දැන් බය වෙන්න එපා. මම කියලා දෙනවා. just give me some time. උදාහරණයක් විදිහට example එකක් විදිහට ඔයා work heel එකකට යනවා නම් ඔයාට low හරි mid heel එකට හරි යන්න පුළුවන්. ඒ වගේම ඔයා party එකට wedding එකට වගේ යනවා නම් ඔයාට mid heel එකට නැත්නම් high heel එකට යන්න පුළුවන්. එතනින් ඊට පස්සේ එනවා අපිට heel type එකට. heel එකේ height එක වෙනස් වෙනවා වගේම heel එකේ shape එක අනුව heels ಜಾති වෙනස් වෙනවා. block heels තියෙනවා, stilettos තියෙනවා, kitten heels තියෙනවා, wedges තියෙනවා වගේ තව ගොඩාක් තියෙනවා. mainly මේ හතර ගැන තමයි ඔයාට පොඩ්ඩක් මම explain කරන්නේ. ඔයාගේ heel type එක අනුව ඔයාගේ heel එක comfortable ද නැද්ද කියන එක depend වෙනවා. block heels බලුවොත් ඒවා හරිම stable ඒ වගේම හරිම comfortable ඔයා ඇවිදිද්දී. stilettos ගොඩාක් slim, sleek හැබැයි ඒකේ ටිකක් supportive මදි. personally මම stilettos දාන්නේ නිරෝෂන් +1 කෙනෙක් විදියට මට යන්න පුළුවන් events වලට විතරයි. ඒකට මට යාගේ අතේ එලිලා යන්න පුළුවන්. ඊට පස්සේ kitten heels හරිම chic, wearable. ඒ කියන්නේ ඕන තැනකට kitten heels කෙනෙක් අපිට දාන්න පුළුවන්. nobody's gonna judge you. Wedges. It's so comfortable. Wedges are cute, but personally I don't like wedges. It's kind of giving that grandma energy. Mandanne. Normally I wear wedges, but I don't like wedges. Wedges ගොඩක් comfortable. ඒ level physics කරපු කට්ටිය හැම ඉන්නවා නම් ඒගොල්ලෝ දන්නවා. ඔයාගේ body weight එක evenly තමයි distribute වෙන්නේ wedged heels වල. ඒක තමයි ඒක ගොඩක් comfortable. Example. ඔයා office එකේ ගොඩක් ඇවිදින කෙනෙක්. එතකොට ඔයාට යන්න පුළුවන් low kitten heels or mid block heels වලට. This is how you make your life easy. Period. තව example එකක් මම කියන්නම්. දැන් හිතන්න ඔයාට clubbing යන්න ඕන. ඔයාට හැබැයි පොඩක් dance කරන්න බලාගෙන ගොඩක් වෙලා time spend කරන්න බලාගෙන තමයි ඔයාට යන්න ඕන. එතකොට ඔයාට යන්න පුළුවන් mid stilettos දෙකක් හරි kitten heel එකක් හරි. Easy peasy. දැන් ඔය කොහොම හරි කඩේදී ගිහලා choose කරගත්ත heels දෙක කකුල් දෙකටම දාලා ඇවිදලා බලන්න. කකුල් දෙකටම දාන්න කියන්නේ ගොඩක් වෙලාවට naturally හැමෝගෙම එක කකුලකට වැඩි අනිත් කකුල හැමතිස්සෙම ලොකුයි. එතකොට ඔය කකුල් දෙකටම දාලා fit on කරන එක අනිවාර්යයි. කකුල් දෙකටම දාලා විතරක් මදි. මුළු ස්ටෝර් එක වටේම හොඳට ඇවිදින්න. බලන්න ඔයාට ඒක comfortable ද? ඒක balanced ද? ඒක හරියට fit වෙනවද කියලා. No one is going to judge you. This is a must. heels දෙක කකුලට දාලා phone එකකින් හරි ෆොටෝ එකක් අරගෙන බලන්න heel placement එක. A level physics කරපු අය එහෙම අහලා ඇති center of gravity line එක. මේ center of gravity line එක පිහිටන විදිය අනුව අපේ heel එක අපිට comfortable ද නැද්ද කියන එක depend වෙනවා. comfortable heel එක center of gravity line එක මේ heel එකත් එක්ක align වෙලා තමයි තියෙන්න ඕන. හැබැයි මෙහෙම වුණාම ඔයාගේ body weight එක center of gravity හරහා ඒ weight එක එන්නේ ඔයාගේ heel එකට නැත්තම් විලුඹට නෙවෙයි ඔයාගේ කකුලේ මේ ඉස්සරහා කොටසට. එතකොට තමයි ඔයාට ගොඩක් අපහසුතාවයටපත් වෙන්නේ. ඔයාට කකුල රිදෙන්න ගන්න heels දාලා තියෙනකොට. This is why you hate heels. තව ඔයාට කරන්න පුළුවන් දේ තමයි heel එක ඔයාගේ අතට අරගෙන heel එක හිමීට චුට්ටක් bend කරලා බලන්න සපත්තුර damage වෙන්නේ නැති වෙන්න. heel එක හොඳට flexible විදියට bend වෙනවා නම් චුට්ටක් bend වෙනවා නම් ඒ කියන්නේ heel
එක ගොඩක් ස්ටිෆ් නැත්තම් ඒ කියන්නේ මේක comfortable heel එකක්. ගොඩක් වෙලාවට stiff heels හරිම uncomfortable දාන් ඉන්න. ඔය ඇවිදිනකොටත් comfortable නෑ. ඒතකොට නිකන් අර බ්ලොක් ගල් දෙකක් උඩ ඇවිදිනවා වගේ feeling එකක් තමයි එන්නේ. තව මෙන්න මේ විදිහටත් ඔයාට මේ heel එක stiffද stretch වෙනවද bend වෙනවද කියන එක බලා ගන්න පුළුවන්. ඒ අතරේ shape එකේ බලන්න ඔයාගේ shoe එක හදලා තියෙන material එක මොකක්ද කියලා. ඔයාට ටිකක් sensitive skin එකක් තියෙනවා නම් ඔයාට plastic වලින් වගේ හදපු heel එකකට යද්දී ඔයාට blisters වගේ දේවල් කකුලේ එන්න පුළුවන්. හැබැයි ඔයාට leather heel එකකට යන්න පුළුවන් නම් ඒ leather heel එක කකුලට comfortable ඒ leather වලට හැකියාව තියෙනවා ඔයාගේ කකුලේ shape එකට mold වෙලා ඔයාට අවශ්‍ය comfort එක දෙන්න. ඒ අතරේ ඔයා heel shopping යන වෙලාව ගොඩක් වැදගත්. පුළුවන් තරම් හවස් වෙලාවක heel shopping යන්න බලන්න. මම දන්නවා මේක සමහරට හරිම unpractical දෙයක් වෙන්න පුළුවන් කියලා. ඒකට හේතුව තමයි ඔයා හවස් වෙද්දී ඔයාගේ body weight එකත් එක්ක ඔයාගේ කකුල් චුට්ටක් ඉදිමිලා තියෙන. කකුල් ලොකු වෙලා තියෙන. එතකොට තමයි ඔයාට හරි fit එකට යන්න පුළුවන්. කිසිම වෙලාවක අනේ මේක චුට්ටයිනේ තද කමක් නෑ මම මේක ගන්නම් වෙන ගන්න දෙයක් නෑනේ කියන මතෙන් ගන්න එපා. ඒක තදයි නම් තදයි. ඒක බුරුල් නම් බුරුල්. Just don't buy it. මෙතනින් එහාට ඔයා වෙඩින් එකේදී dance floor එකට යද්දී heels ගලවන්න ඕනේ නෑ. ඔයා දැනගන්න ඕන tips ටික ඔක්කොම මම කියලා දෙනවා. අපි යමු part 2 එකට. heels පළඳිනකොට ඔයා දැනගන්න ඕන දේවල් මොනවද? සපත්තු sell කරන website වල මම ඕන තරම් දැකලා තියෙනවා මේ foot models ලා එක්ක ඔයාලා වැරදිට heels පාවිච්චි කරනවා නැත්නම් එයාලා වැරදි size එක තමයි හරදගෙන මේ photo shoots වලටත් එන්නේ. එතකොට වෙන්නේ shopping කරන්න බලන් යන customers වලට වැරදි idea එකක්, වැරදි subliminal message එකක් තමයි එයාලගේ ඔලුවටත් යන්නේ. If you are like a big brand and you're taking money out of them. ඔයා heels දානකොට දාන්න ඕන මෙහෙම නෙවෙයි මෙන්න මෙහෙම. This is something that bothers me so much. ඔයාගේ heels වල size එක ඔයා හරියට දැනගන්න ඕන. And that's on period. එක brand එකකින් අනුව එක countries වලට අනුව heel sizes වෙනස් වෙනවා. ඒක නිසා හැමතිස්සෙම size guide එක බලලා තමයි ඔයා heels purchase කරන්න ඕන. ගොඩක් parties වල videos වල ගොඩක් note වෙච්ච දෙයක් ගැන තමයි මම ඉස්සරහට කතා කරන්න හදන්නේ. මම මුලින්ම හිතුවේ කකුල තුවාල වෙලා නිසා තමයි මෙහෙම bandage කරලා තියෙන්නේ කියලා. Actually there's some science behind it. නෑ අර පිටිපස්සේ කකුල කැපෙනවට ගහලා තියෙන ටේප් එක ගැන නෙමෙයි මම කියන්න හදන්නේ. ගොඩක් heels දාගෙන කට්ටිය මම දැකලා තිනවා ඔයාගේ කකුලේ මහපට ඇඟිල්ල දෙවෙනි ඇඟිල්ල නෙවෙයි තුන්වෙනි ඇඟිල්ල හතරවෙනි ඇඟිල්ල එකට එකතු කරලා බෑන්ඩ් එකක් ගැට ගහලා තියෙනවා. ටේප් එකක්. මෙහෙම කරාම it just cut off your nerve endings. එතකොට ඔයාලට දවස පුරාම heels දෙක දාගෙන ඉන්න පුළුවන් කිසිම අමාරුවක් නැතුව. This is something that I actually need to try it out. ඒ වගේම ඔයාලට ඕනම જાති heel එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් මම personally prefer කරනවා ඔයාගේ open toe heel එකක් දානවා නම් පුළුවන් තරම් skin color එකත් එක්ක යන bandage එකක් tape එකක් වගේ use කරන්න කියලා. නිකන් fancy colors නැතුව. You know what I mean, right? එකපාරක් university එකේ salsa dance එකකට හිටියා. dance shoes ගන්න විදියක් නෑ. ඊට පස්සේ මම ගෙදර තිබ්බ wedding heels දෙකක් මම උස්සගෙන ගියා. wedding heels දෙක දාලා අපි dress rehearsal එකක් කරා. ceremony එකට කලින් දවසේ. dress rehearsal එක කරද්දී oh my god ස්ටේජ් එක ලිස්සනවා හොඳටම heels දෙක දාගෙන නටන තියා ඇවිදින්නවත් බෑ. ඊට පස්සේ මගේ batchmates ලා ඔක්කොගෙම heels ටික එකතු කරගෙන වැලිකොලයක් දාලා ඔක්කොම heel එක යට හොඳට රෆ් කරා. ඊට පස්සේ ඒ ෂුවර් නැතුව අපි ස්ටේජ් එක පුරාම කොකාකෝලා හැලුවා. ස්ටේජ් එකේ කොකාකෝලා හැලලා අපි heel එකටත් කොකාකෝලා දැම්මා. බය වෙන දෙයක් නෑ. අපි හොඳට දාගන්නවා. ඉතින් ඔයාට මේ වැලිකොලයක් නැත්නම් ඔයාට nail file එකක් උනත් use කරලා ඔයාගේ heel එක ලිස්සනවා නම් ඒ heel එක ලිස්සන ගතිය නැති කරගන්න අඩු කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයාගේ heel එක ඔයාට uncomfortable ඒ heel එක ඔයාගේ කකුලට fit නැති නිසා. ඔයාගේ heel එක චුට්ටක් ඔයාට තදයි වගේ නම් ඔයාට කරන්න පුළුවන් දෙයක් තමයි ඔයාගේ කකුලේ හොඳට Vaseline හරි baby oil එකක් හරි body oil එකක් හරි දාන එක. මෙහෙම වෙනකොට ඔයාගේ කකුල හොඳට ලිස්සලා ගිහිල්ලා ඔයාගේ සපත්තුවට හොඳට fit වෙලා තියෙනවා. ඒ වගේම on the other hand ඔයාගේ කකුල ලිස්සලා heel එක ඉස්සරහටම යනවා නම් ඔයාට කකුලටයි heel එකටයි dry shampoo ටිකක් spray කරන්න පුළුවන් නැත්නම් setting spray එකක් spray කරන්න පුළුවන් නැත්නම් hair spray කරන්න පුළුවන්. මෙහෙම වෙනකොට surfaces දෙකම rough වෙලා ඒක අර ඉස්සරහට යන්නේ නැතුව පොඩ්ඩක් තද වෙලා තියෙනවා. මේ බලන්න මේ girl කරන වැඩේ. ඔයාට sanitary pads, panty liners use කරන්න පුළුවන්. නැත්නම් ඔයාට Amazon එකෙන් හරි Daraz එකෙන් හරි මේ වගේ toe pads ගන්න පුළුවන්. heels දෙකක් comfortable වෙන්න heel එකට ඔයා හුරු වෙන්න
ඕන. This is something I learned by myself. මම ඩුබායි වල ඉඳන් මම සයිට් වලට යනවා ඔෆිස් එකේ ඉන්නවා නිසා මට හීල්ස් දාන්න වෙලාවක් නැහැ. මම මෙහෙ එළියට ගියත් comfortable වැඩි මම ඒක නිසා නිකන් slippers දෙකක් sandals දෙකක් වගේ flats තමයි මම ගොඩක් වෙලාවට මෙහෙදි use කරන්නේ. ඒත් මම ලංකාවට ගිහිල්ලා මගේ යාළුවගේ වෙඩින් එකට ගියාන් පස්සේ oh my god my feet were killing me. එතනින් මම ඉගෙන ගත්ත පාඩම තමයි heels දාගෙන comfortable ව ඉන්න නම් ඔයා heels වලට හුරු වෙන්න ඕන. මම මේ lesson එක හොඳට ඉගෙන ගත්තා. මගේ වෙඩින් එකට කලින් දවසේ මගේ වෙඩින් shoes දෙක මගේ bridal heels දෙක දවසම දාගෙන මම උඩට ගියා පහළට ගියා කෑවා බිව්වා washroom ගියා ඔක්කොම කරේ මම මගේ wedding heels දෙක දාගෙන at some point අම්මකෝ බබා දැන් ඔය heels දෙක ගලවලා තියන්න දැන් ඇති කියලා. Did I do that? Did I take off my heels? No. I didn't. As a result, මම මගේ wedding එකේ හරිම comfortable විදියට මගේ wedding heels දෙක දාගෙන හිටියා. I felt like I was walking on my feet with no shoes on. And that's on period. Perspex heels. පහුගිය දවස්වල ගොඩාක් trend වෙලා තිබ්බ මෙන්න මේ heel එක. මේ heel එක ඔයා ගාව දාන්න තියෙනවා නම් ඔයා මේ ඉස්සරහට තියෙන event එකකට දාන්න යද්දී ඔයාට තේරෙනවා මේ heel එක ඔයාට තදයි කියලා. ඔයාට කරන්න පුළුවන් දෙයක් තමයි ඔයාගේ hair dryer එක සපත්තුර චුට්ටක් අල්ලන එක. මේ hair dryer එක ඇල්ලුවම මේ තියෙන plastic නේ මේ plastic ටික ටිකක් expand වෙනවා. expand වුණාම පස්සේ ඔයාගේ කකුල හොඳට ඒක ඇතුළට ෆිට වෙනවා. තවත් මේ perspex heels දාති කට්ටිය ගොඩාක් ෆේස් කරන ප්‍රශ්නයක් ප්‍රොබ්ලම් එකක් තමයි මේ perspex heels ඇවිල්ලා transparent heels නේ. මේ heel එකේ style එක ඇවිල්ලා ඔයාගේ toes පේන්න තියෙන එක. හැබැයි ඔයා සපත්තු එක දැම්මම පස්සේ ඔයාගේ කකුල් වලට නිතරම දාඩි දාන කෙනෙක් වගේ නම් මේ plastic transparent area එක සම්පූර්ණයෙන්ම ජල වාෂ්ප වලින් බොල වලින් කව වෙනවා. මෙහෙම වුණාම නම් ඒක ඇත්තටම හරිම it's not nice. මේක නැති කරන්න පුළුවන් විදියක් තමයි ඔයාට baby oil ටිකක් හරි coconut oil චුට්ටක් හරි tissue එකකට හරි පුළුන් කෑල්ලකට හරි දාලා shoe එකෙන් සපත්තු ඇතුල් පැත්තේ ඒ කියන්නේ ඔගේ කකුල වදින පැත්තේ පොඩ්ඩක් ගන්න. එහෙම ගෑවන් පස්සේ ඔයාට මේ water vapor problem එක ආයෙත් එන්නේ නැහැ. ගොඩක් කට්ටිය heels uncomfortable කියන හේතුව තමයි එයාලා heel එක දාගෙන හරියට ඇවිදින්න දන්නේ නැති. අපේ කකුල cross section එකක් ගත්තොත් අපේ කකුල මේ තියෙන heel, මේ තියෙන ball, මේ තියෙන toes. ගොඩක් කට්ටිය heels දාගෙන යද්දි අඩි උසයි balance නැහැ නිසා ගොඩක් කට්ටිය කරන්නේ ball toes heel දානවා නැතනම් toes ball heel යනවා. ඔයා හරියට ඇවිදිනවා නම් ඔයාට comfortable heels දාගෙන ඇවිදින්න ඕන නම් ඔයා යන්න ඕන heel ball toe heel ball toe heel ball toes. අපි සාමාන්‍ය ඇවිදින විදියට. ඔයා මෙහෙම ඇවිදිනකම පොඩ්ඩක් පස්සට lean වෙලා ඔයාගේ කොන්ද කෙලින් කරගෙන ඔයා ඇවිදිනවා නම් it's very comfortable and you look very confident. ඒ වගේම heels දාගෙන මම notice කරපු දෙයක් තමයි cats walk එකෙන් ඇවිදිනවා නම් very comfortable than just walking like a normal human being, you know. Covered toe pointed heel එකක් වගේ දාන වෙලාවක ඔයාගේ සපත්තුව ලොකුයි නම් නැත්නම් ඔයාට දාන දෙයක් නැතුව ඔයා යාළුවෙක්ගේ එකක් ඉල්ලගෙන දාන වෙලාවක චුට්ටක් සපත්තුව ලොකුයි නම් ඔයාට මේ pointed heel එක ඇතුලේ sanitary pad එකක් අලවන්න පුළුවන් නැත්නම් panty liner එකක් අලවන්න පුළුවන් නැත්නම් ඔයාට tissue ටිකක් වගේ වුණත් දාලා මේ සපත්තුව ඔයාට පළඳින්න පුළුවන්. ඔයා sling back heels දාන කෙනෙක් නම් නිතරම ඔයා sling backs දානකොට මේ strap එක පහළට ගැලවිලා වැටෙනවා නම් මේ strap එක උඩට හිටින් නැත්නම් ඔයාට use කරන්න පුළුවන් දෙයක් තමයි double tape එකක්. Very easy. double tape එක කියන්නේ දෙපැත්තම ඇලවෙන tape එකක්. ඒ වගේම on the other hand ඔයාට blisters එනවා නම් ඔයාගේ කකුල චුට්ටක් නැත්නම් සපත්තු වලට කැපෙනවා නම් ඔයාට මෙන්න මෙතන මේ strap එක වදින තැන ඔයාට අලවන්න පුළුවන් tape එකක්. මේ tape එක අලවලා ඔයාගේ කකුල බෙර ගන්න පුළුවන්. blisters I hate. දැන් හැමෝම outdoor weddings ගන්නවා. ඉතින් weddings වැටෙන නැකත් මාසෙනේ නැකත් මාස කියන්නේ හොඳටම වහිනවා. මේ වහින මාස outdoor weddings ගන්නකොට මොකද වෙන්නේ? ඔයා ගෙස්ට් කෙනෙක් විදිහට වෙඩින් එකට යද්දී ඔයාට අර ඔයා හිතගෙන pointed slick pointed heel එක වඩ දාන විදියක් නෑ. මොකද ඔයා ඒක දාගෙන මෙහෙම මඩේ එරියෙරි තමයි යන්නේ. ඒ ප්‍රශ්නේ නවත්ත ගන්න ඔයාට පාවිච්චි කරන්න පුළුවන් heel guard එකක්. heel guard එකක් කියන්නේ මෙන්න මේ වගේ චූටි top එකක්. ඒක මෙන්න මේ විදිහට heel එකට fix කරන්න තමයි තියෙන්නේ. මේකෙන් ඔයාගේ heel එකත් පරිස්සම් වෙනවා. ඒ වගේම ඔයා අර මඩේ එරෙන ගතිය සෑහෙන දුරට අඩු වෙනවා. control වෙනවා. one stone two birds. තව tip එකක් තියෙනවා. හැබැයි ඔයා මේ වෙනකම් වීඩියෝ එක බලුවා නම් මෙන්න මේ emoji එක පහලින් comment කරන්න මේ පාර Met Gala එක බලවද 2025 Met Gala එකේ Kylie Jenner අදන් හිටපු outfit එක එයා දාන් හිටපු heels දෙක ඔයා දැක්කද මේ heels දෙකේ behind the story එක දැක්කේ තව කවුද මේ heels දෙක දාගෙන ඇවිදිනකොට පිටිපස්සෙන් අර සපත්තුව ගැලවිලා යනවා වගේ ගතිය නිසා මේ සපත්තු දෙක ඇත්තටම Kylieගේ කකුල් දෙකට අලවලා තමයි තිබ්බේ මේක special glue එකකින් අලවලා තිබ්බේ ඔයාලා ගෙදර නම් try කරන්න එපා ඊට පස්සේ super glue ගාලා සපත්තු අලවගෙන ඔයාලා අම්මලා තාත්තලා ඒ මගේ ගාවට ඒක නිසා මේ tip එක ගෙදර try කරන්න එපා. කමෙන්ට් එක දැම්මද? good. එහෙනම් YouTube හිතනවා ඔයා මෙන්න මේ වීඩියෝ එක බලුවොත් හොඳයි කියලා. ඔයා තව එකක්. ඔයා මම දාපු බිකිනි වීඩියෝ එක බලුවද? part 2 එකේ ඉක්මනට හම්බෙමු.